සත්‍යයට කැමති ධර්මයට කැමති සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ සැමගේ ධර්මාවබෝධය ශ්‍රද්ධාව බුද්ධාලම්බන ප්‍රීතිය සියලු දේ වැඩි වෙන වාර්තාවක් අද ගෙන එන්නේ. මේ වාර්තාව බුදු පිළිමයක් ලංකාවට පූජා කරපු අවස්ථාවක්. ඒ පූජා කරේ වෙන කවුරුවත් නෙවෙයි බුදුරජාන් වහන්සේ ඉපදුන ඒ උතුම් ඉන්දියානු ජාතිකයින් විසින් බාබා සාහෙබ් අම්බෙඩ්කර් මහතාගෙන් පැවැතෙන ඒ බෞද්ධයෝ දැන් මුලින්දම හිටපු බෞද්ධයෝ කියලා අපිට කියන්න බැරි තත්වයකට දැන් බෞද්ධ ඒ પરම්පරාගත බෞද්ධයෝ නැති තරම් උඤ්ඤත්තාය ධම්මත්තාය නිබ්බානත්තාය මං වික්ඛං සංඝස්ස දේම. දැන් අලුතෙන් ඇතිවලා තියෙන බෞද්ධයෝ අපිට බිලායි ගියපු වෙලාවේ බිලා කියන්නේ ඒ ස්ථානයේ නම බිලායි. එතනට පණ්ඩිත හඳුරෝ දේශනා කරා වැඩ වෙලාවේ දේශනා කරා බණ. ඒ දවස් 10ක් විතර කාලයක් තුල අපි හිටපු ඉන්දියාවේ හිටපු කාලේ මිනිස්සු බණ අහලා ඒ චත්තිස්ගාරවල ප්‍රධාන ඒ ස්වාමීන් වහන්සේ සිල්රත්න බෝධිහාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් ඒ රවුට් මහත්තයා කරපු පූජාව මේ බුදු පිළිමේ ගැන විස්තරයයි මේ අද ගෙන එන්නේ. තෙරුවන් සරණයි. මේ ප්‍රතිමාව හදන මුල් අවස්ථාවේ ඉඳලා ලොකු බාධක ඇති වුණා. මූර්තිය හදපු කලාකරුවගේ කර්මන්ශාලාව මහා කුණාටුවක් ඇවිල්ලා ගැලවිලා ගියා. ඒ නිසා මූර්තිය නිවා කරන්න බැරි වුණා ඒ මනුස්සයා පොරොන්දු වෙන විදියට. මාසයක් විතර පරක් වුණා. ඊට පස්සේ මූර්තිය හදලා නිව කරේ ඇසල පෙරහැරට සතියක් වගේ තියලා. ඒ වුණත් ඉක්මනට ගේන්න තිබ්බා. ගෝනින් නමුත් ඒක බැරි වුණේ මේ අන්තිම මොහොතේ ඉන්දියානු ආයතනයේ ඒ ගේන්න බාරගත්ත ආයතනයේ බෑ කිව්වා. කිසිම වැදගත් හේතුවක් නැතුව. ඊට පස්සේ විශාල වශයෙන් මේ වගේ බඩු ගෙනියන ආයතන 10ක් විතර විස්තරත් ඔක්කොම ගත්තට පස්සේ බුදු පිළිම නිසා ගේන්න බෑ කිව්වා. ඒ ආයතන ගුවනින් මේ ලොකු බඩු ගෙනියන ආයතන නමුත් බුදු පිළිමේ බාර ගන්න කැමති නැහැ. පස්සේ ලංකාවේ ගුවන් එයා ලංකාවේ වැඩ කරන වසන්ත කියලා මහත්තයෙක් ඉන්දියාවේ ලොකු හොඳ ආයතනයක් හොයලා දුන්නා. ඒ නිසා ඒ උදව් නිසා නැවෙන් මේ ප්‍රතිමාව ගේන්න අපිට පුළුවන් වුණා. ලොජිස්ටික් අංශේ මට ලොකු අත්දැකීමක් තියෙනවා. නමුත් කිසිම දවසක මේ වගේ ප්‍රශ්න ඇති වෙලා නැහැ. කිසිම බඩුවක් සම්බන්ධයෙන්. देखना हाँ ठीक है चलो ऐसे आ जाइए आप ऐसे අපි ධර්ම සාකච්ඡා තියෙන මෙතන මේ ශාලාවේ. आराम से आराम දැන් මේ පල්ලෙහාට ගෙන आराम से पकड़ो बस बाकी तो हमने पकड़ने ඒක බැරි බර නැහැ. ඒ වුණාට අර මිනිස්සු අර කොහරි වදී කියලා ප්‍රොෆෙසර් කරා යන්නේ. ये आराम से පොඩි ළමයි තුන් දෙනෙකුත් ඇවිල්ලා පන්සලේ ඉන්නේ. ඒ කට්ටිය මෙතන ශ්‍රී ලංකාවේ बस आराम से इसमें भी है ये हाथ में रख के वो अपन बबल चेक करो ना දැන් පල්ලෙහාට ගෙන දැන් පල්ලෙහාට ගෙනාවා. දැන් හරි ලස්සනයි මේක. අර පන්සල ඉස්සරහාමට ගෙනාවම හරි ලස්සනයි. ඔක්කොම ලෑස්තිලා ඉන්නේ මේක දැන් දාන්න පෙට්ටියට. මේ පෙට්ටිය මෙතන තියෙන්නේ මේක තමයි පෙට්ටිය. මේක පෙට්ටිය අර හිඩස් තියෙන විදිහට හදලා තියෙන්නේ. ඒක පේනවනේ කස්ටම් එකේ කට්ටියට. ඒක නැත්නම් වෙන පෙට්ටියක් තියෙනවා ඒක හැබැයි වැහිලා තියෙන්නේ.
තමයි පෙට්ටියට දාන්නේ. පුදු පිළිමේ. මේ කට්ටිය 6 දිනක් විතර කියලා බර නෑ. ඒනට ඉතින් ප්‍රේසෙන් දාන්න ඕනේ. අපි මේ මූර්තිය විවෘත කරන්න තියෙන ස්ථානයේ අසංක මහත්තයලා ගෙදරට අපි උදේ පාන්දර වැඩම කරා පිරිත් සජ්ජායනා කරලා මේ මූර්තිය විවෘත කරන්න බලාපොරොත්තු මේ වැඩම කරලා ඉන්න ස්වාමීන් වහන්සේ මේ කොනේම ඉන්න පොඩි හාමුදුරුවෝ එක්ක තමයි අපි ඉන්දියාවට වැඩියේ ඒ ළඟින් ඉන්න ස්වාමීන් වහන්සේ මෙතන ඉන්න පොඩි බංග්ලාදේශ ස්වාමීන් වහන්සේලාගෙන් වැඩිමාල්ම ස්වාමීන් වහන්සේ චන්ද්‍රජෝති හාමුදුරුවෝ මේ ඇවිල්ලා දහස් පෙට්ටියක් පූජා කරේ මේ අසංක මහත්තයාගේ නෝනා දැන් මේ පිළිමේ අපිට පේනවා පිළිමේ තාම වහලා තින්නේ ඒ ලස්සනට මේක ආලංකාර කරලා තියෙනවා මේක කරත්තේ උඩ හයි කරලා මේක මේ අසංක මහත්තයාගේ ගෙදර ඒ ගෙදරටත් ආශිර්වාදයක් වෙන්න ගමේ මිනිස්සුන්ට එන්න බලන්න සාමාන්‍යයෙන් කටින උත්සවයකදීත් මේ වගේ තමයි මුගෝ කොයිලාවෙත් මේ වගේ ගෙදරක තියාගෙන ඉන්න ටික වෙලාව දවසක් දෙකක් හෝ ඊට පස්සේ තමයි පාසලට වඩම්මන්නේ ඒ චාරිත්‍රයේ විදිහට තමයි. දැන් මේ අසංක මහත්තයා මේ පඬිත හඳුරෝ පිළිගන්නවා. මට වැඳලා ඒ ස්වාමීන් වහන්සේට වැඳලා මේ අසංක මහත්තයාගේ මේ සිරිතක් ඒ මහත්තයා හරි කලාවට ලැබී දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ මහත්මයාගේ වටිනාකම ඒ කලාවෙන් බුද්ධහමට ගම් කිසි ආශිර්වාදයක් වෙන විදිහට අලංකාරයක් වෙන විදිහට මේ නෝනා ඒ මම හැමතිස්සෙම බලන්නේ 12 මහේ පහන හැදුවා අපේ පන්සලේ ඒ ළඟ තියෙන සියලුම පන්සල් වලට උදව් කරලා පස්සේ තමයි අපේ පන්සලට ලං උනේ මේ හදිස්සිය මේ මහත්මයා එඩිසන් මහත්තයා අපි කියන්නේ මෙන්ඩිස් මහත්තයා මෙන්ඩිස් කියලා මුළු නම තියෙන්නේ මේ ස්ථානයේ අපි තවදුරටත් විස්තර අපි දකිනවා මේ ජයසූරිය මහත්තයා මේ ඉංජිනේරු මහත්තයා මේ ළඟදී මේ පඬිත හාමුදුරුවෝ ගැන පැහැදිලා ගොඩක් උදව් කරනවා පන්සල. මේ අසංක මහත්මයාගේ අම්මා This is the Buddha statue donated by the Indian Buddhists. Now this statue is in the morning. Monks from our temple has come to chant Paritrana and bless, and with blessings they open the statue for the public. Now this with the ceremony, with the process, they will take it to about 400. අර විශාල රටක්නේ පස්සේද මේ අපි තුන් නම එහෙ ගියා. මේක මාස 4කට විතර උඩදී. මං හිතුවා ඉතින් ගිහිල්ලා ඉන්දියාවේ මේ පැත්ත බලාගෙන ආයෙම කොහොමද කියන්නේ කියලා හින්දි මිනිස්සුන්ට මම මොන බඩක් කියන්නේද. හැබැයි ගිහිල්ලා එක දවසයි නිකන් හිටියේ අනිත් සියලුම දවස්වල උදේටත් බණ, දවල්ටත් බණ, රාත්‍රියටත් බණ මං සිංහලෙන් කියනවා අර හාදුරු මේ ඒක හින්දි භාෂාවෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා. මේ හාදුරු ඉංග්‍රීසි භාෂාවෙන් ඒගොල්ලන්ට බණ කියනවා. මං කියන ඒවා පරිවර්තන කරලා දෙනවා. ඒ අවසාන දවස දක්වාමත් කොහොම කළා. හැබැයි ඒකේ පාඩුවක් නැහැ. මේ පිළිමේ පූජා කළේ කට්ටිය වත්. එතකොට ඒ නිසා මේකත් මේ අර පුදු වැඩ බැංකුවක වැඩ කරන මහත්තයෙක්ගේ ගෙදර අපි නැවතිලා හිටිය එක දවසක්. ඒ මහත්තයාගේ ගෙදර උඩ තට්ටුව සම්පූර්ණ විහාරයක්. බුදු පිළිමේ තැන්පත් කරපු විහාරයක් තියෙනවා. ඒක හාමුදුරුවන්ට මේ අඳුරුත් දාලා තියෙන්නේ හාමුදුරුවෝ ආවොත් එහෙම මේ වැඩ ඉන්න කියලා. ඒක ලොකු විහාරයක්. ඒගොල්ලෝ බුදුන් වදින්න පාවිච්චි කරන්නේ ලොකු කාමරයක්. බුදු පිළිම තැන්පත් කරලා තියෙනවා.
ආසන තියලා තියෙනවා, මල් ආසන තියෙනවා. ඒ ගෙවල් වල එහෙමයි තියෙන්නේ. ඔය අපි ගිහලා නැවතිච්ච ගෙදර ඒ වගේ ගෙදරක්. එහෙ තියෙනවා බුදු පිළිම මේකේ භාගයක් විතර ඇති මේ හිදි පිළිමයක් තියෙන්නේ. ඒ ගෙදර. හැබැයි ලස්සනයි පිළිම. මං මහරුනේ රවුඩ් කියලා මහත්තයෙක්. ඒ මහත්තයලා ගෙදර. ඉතින් අපි තුන්දෙනා ඒ ගෙදර නැවතිලා හිටියා ඒක රෑ. ඉතින් ඒකේ අපිට ඉතින් මේ තිරේ ඇරලා පෙන්නුවා මේ බුදු පිළිම. ඉතින් දැක්කම හරි සන්තෝෂයි. මං කිව්වා මේ වගේ පිළිමයක් මටත් හදා ගන්න ඕනේ කියලා. හැබැයි මේ වගේ හිඳි පිළිමයක් නෙවෙයි මට ඕන හිටගෙන ඉන්න පිළිමයක් කියලා. එතකොට මේ මහත්තයා කියනවා මේ පිළිම නම් හැදුවේ මෙහි බාස්කනේ මධ්‍ය දේශේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ වල. මෙහි බාසු නැහැ කෙනෙක්. හැබැයි එයාට මේ පිළිමය කොහොමද හදන්නේ කියලා අනුරුව ගෙනත් දුන්නේ මම මේ ලංකාවේ එයාපෝට් එකේ කට්නායක එයාපෝට් එකේ ඉඳලා පිළිම පින්තූරයක් ගෙනල්ලා ගහලා තමයි කිව්වා මේක ගෙනත් දුන්නේ බාස්කේ. එයා තමයි කිව්වා මට හදලා දෙන්න. ඒකට බලනකොට ලංකාවේ අනුරුවක් තමයි එයා ගෙදර හදාගෙන තියෙන පිළිම. මම කිව්වා මේ හිඳි පිළිමයක් මට ඕන හිතගෙන ඉන්න පිළිමයක්. ඔයාට දවස් කීපයකට පස්සේ අපි ගියා සාංචි විහාරය. ඔයාට අහලා ඇති ඉන්දියාවේ සාංචි විහාරය. සාංචි විහාරය ඔයත්තන්ට නෑකමක් තියෙන විහාරයක්. මොකක්ද ඒ නෑකම? මිහිඳු හාමුදුරුවෝ මහාන වෙච්ච පන්සල. අපිට මිහිඳු හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ හැදෙනකොට වටිනාම හාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ අපිට අනුබුදු මිහිඳු හිමි කියලා නේ කියන්නේ. අපි මිහිඳු කූපෙකුත් හැදුවේ එතකොට ඒ නිසා ඒ මිහිඳු හාමුදුරුවන්ගේ පන්සල මිහිඳු හාමුදුරුවෝ මහාන වෙච්ච පන්සල තමයි සාංචි විහාරය. සාංචි විහාරයේ තියෙන මෙන්න මේ වගේ ඇවිදගෙන යන රූපයක් මේ රූපෙන් භාගයක් ඇති. මම මේ කෙළවරේ ඉන්න පොඩි ආඩුවන්ට කිව්වා ඔයාගේ ෆෝන් එකේ පින්තූර දෙක තුනක් මේක ගන්න. ඉස්සරහා දෙපැත්ත මේ පින්තූරයක් ගන්න මේ දෙපා තියෙන විදිය වෙනම පින්තූරයක් ගන්න කියලා. ඒක ලංකාවෙන් බාස් කෙනෙකුට කියලා හදවලා සාංචියට වඩම්මු පිළිමයක්. බාසුන් නැහැ ඉන්දියාවේ උනාට පිළිම අනුරෝ සියල්ල ලංකාවේ. එතකොට අන්න යා කියලා මම මේ පින්තූරය අරගෙන ගිහලා අර මහත්තයාට කියලා මට මෙන්න මේ පින්තූර තියෙන මේ බුදු පිළිම මට හදවලා දෙන්න. අඩි 8ක් හෝ 9ක් විතර ප්‍රමාණයකට වෙන හදවලා දෙන්නේ කියලා. ඉතින් අන්නේ පිළිම තමයි මේ. ඉතින් ඒක මට පූජා කරයි කියලා කියන්නේ මම සල්ලි දෙන්න බලාගෙන ඒවා කිව්වේ. එහෙම නැතුව ඒගොල්ලන්ගෙන් වියදම් කරවලා ඒගොල්ලන්ට කියලා පූජා කරන්න නෙමෙයි. ඇත්තටම මම සල්ලි ගෙවන්න මම ඒකට සල්ලි තියාගෙන එකතු කරගෙන හිටියේ. අර කලින් ඔය ඇත්ත දකින්නදී මේ පෙරහරගෙන පිළිම දෙක රත දෙකක් ඒක. ඒකත් මේ පන්සලේ සතපහක් ගන්න මගේ තනිකර මගේ සල්ලි වලින් මම ඒව කරේ. එතකොට මේ පිළිම දෙකත් හදුවේ එහෙමයි. මේ පිළිමේ තව අලියකුත් තියෙන ඒකත් ඒ මගේ සල්ලි වලින්ම මම කරපුවා. පන්සලේ සතපහක්වත් නැහැ. දායකත්ව ඔබේ සල්ලි නෙමෙයි. මගේ සල්ලි වල. මේකත් එහෙමයි. ඉතින් මේකට මම සල්ලි තියාගෙන හිටියා මම කිව්වා ඒකට සල්ලි ගෙවන්නම් කියලා. පස්සේදී මේ හාමුදුරුවෝ මට කිව්වා මේ ඒ දායකයෝ කියනවා මේ හාමුදුරුවන්ගේ සල්ලි ඕනේ නැහැ. අපි ඒක මේ පරිත්‍යාගයක් ඇටියට කරන්නම් කියලා. ඉතින් ඒ මහත්තුරු එහෙ පරිත්‍යාග කළා. දැන් මට මේ පිළිම කොහොමද මේ ලංකාවට ගේන්නේ? මට මෙලෝ තේරුමක් නැහැ කොහොමද ගුවනින් ගේනවද? එහෙම නැත්නම් නැවේ ගේනවද කොහොමද කරන්නේ කියලා. පස්සේදී මේ හාමුදුරුවෝ මට කිව්වා මේ පඬිතුමාෝ ඒක කලබල වෙන්න ඕනේ නැහැ. මං ඒ ටික කරන්නම් කියලා. ඉතින් ඊට පස්සේ මෙහාට කොහම හරි මධ්‍ය ප්‍රදේශ වල ඉඳලා මුම්බායි දක්වා වාහනයකින් මේක ගෙනිච්ච මුම්බායි වලට. ඒකට කිලෝමීටර් 1000ක් විතර. කොච්චර දුරද බලන්න. ඊළඟට එතනින් නැවට දාලා නැවෙන් ලංකාවට ආවා. ওই සියල්ලටම මෙහාට වියදම් කරේ ලක්ෂයක්. රුපියල් ලක්ෂයක්. දැන් මේ ලංකාවේ ඉතවිල්ල නැවෙන් වරායෙන් මෙහාට ගන්න මගෙන් ගත්ත මෙහි ලංකාවේ කට්ටිය 92500ක්. ඔන්න වැඩේ හැටි. අර සියල්ලට වේදන් වනේ. හැබැයි ඉන්දියාවේ අපිට පූජා කරපු මේ මහත්තුරු වේදන් කරලා තියෙනවා ලක්ෂ 3ක් විතර. ඒගොල්ලෝ ලක්ෂ 3ක් විතර වේදන් කරා. කොහොම හරි ඉතින් ලක්ෂ 2කට කිට්ටු ගන්නත් අපි වේදන් කරා මෙහි. ওই විදිහට බැලුවාම මේ අර ඉන්දියාවේ ඒ ටික මේ නොමිලේ වගේ සිද්ධ වුණා. ලංකාවේ කට්ටිය තමයි මේ ලංකාවේ ඉන්නේ බෞද්ධයෝ. ඉතින් අපිට ඔන්න කොහොමයි කොහොම හරි කමන්නේ නැහැ. ඉතින් මෙච්චර ලස්සන පිළිබයක් හම්බුණානේ. ඉතින් මොකද ඔච්චර ගාන වේදන් වුණාවනේ. අනිත් එක ඉතින් දායකයන්ට කරදර කරලා නෙමෙයි මම මගේ සල්ලි දෙන්නේ. ඒ නිසා ඉතින් ඔයත්තන්ට මේව වදින්න පුදන්න මේ වගේ පෙරහැරේ ඉන්න මේ වගේ ලස්සන පිළිබයක් හම්බුණා ඔන්න කොහොමයි. ඉතින් මේක තමයි මේ පිළිබය කතාව.